දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම ඊයේ දිනට සාපේක්ෂව වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. මොකද මේකට ප්‍රධානම හේතුව මධ්‍යම බෙන්ගාල බොක්කාවට ප්‍රදේශයේ තිබ්බ අඩු පීඩන කලාපයේ ක්‍රමෙන් දැන් දුර්වල වෙමින් පවතිනවා. හැබැයි මේ තත්ත්වයේ දුර්වල වුණත් දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ තවදුරටත් නීති දිශාවෙන් හමන හින්දා විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ඊළඟට වයඹ, නුවර, නුවරඑළිය සහ දකුණු පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි උදේ කාලෙත් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව සවස් යාමේ හෝ රාත්‍රී කාලේ දිවයිනේ විශේෂයෙන්ම ඌව, අම්පාර, මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මීට අමතරව අනුරාධපුර, මන්නාරම වගේ ප්‍රදේශවල ඉතා වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. වැසි තත්ත්වය ගත්තම ඉදිරි දින කීපය තුළ සවස් යාමේ ඇතිවෙන වැසි තත්ත්වයට තමයි පරිවර්තනය එන්නේ. හැබැයි මේ පහුගිය කාලේ තිබ්බ වර්ෂාපතනයට සාපේක්ෂව එම සවස් යාමේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැසි තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණාත්මකව අඩුවීමක් අපේක්ෂා කරනවා. එතකොට අද දිනේ අපි ගත්තම තරමක තද වැසි බලාපොරොත්තු වෙන්නේ බස්නාහිරයි, සබරගමුයි, ගාල්ලයි, මාතරයි වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 30-50 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. එම වර්ෂාවෙත් බොහෝ විට අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවන් තියෙනවා. తాවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවනුත් තියෙනවා. දීවර ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මන්නාරමේ ඉඳන් පුත්තලම හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන නොබරෙව් හා ගැඹුරු මුහුදු තීරවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැස්සත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා.